Konnichiwa. අද දවසේ ඔන්න Japanese with Wilkie sensei එක්ක ජපන් වර්ඩ් ගැන තමයි ඔන්න ඔයා ඉගෙන ගන්න යන්නේ. ගොඩක් අය ඒ කියන්නේ ජපන් භාෂාව මුලින්ම ඉගෙන ගන්න ළමයින්ට තමයි මෙන්න මේ පාඩම අපි කියලා දෙන්න හදන්නේ. ඉතින් ඔයාට මේ වීඩියෝ එකේ සම්පූර්ණ වීඩියෝ එක බලන්න නම් ඔයා අපේ පළලා තියෙන වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. ෆුල් වීඩියෝ එක ඔයාට එතකොට බලා ගන්න පුළුවන්. හරි. මම ඔයාලට ෂෝට් එක කියලා දෙන්නම් ජපන් භාෂාවේ හෝඩි කීයක් තියෙනවද? ජපන් භාෂාවේ හෝඩි නම් 3ක් තියෙනවා. එතකොට ඒව තමයි හිරගනා, කතගනා, කන්ජි කියලා කියන්නේ. මොනවාද හෝඩි තුන? අපි කියනවා හිරගනා, කතගනා, කන්ජි කියලා අපි ගන්නවා. දැන් හිරගනා කියලා කියන්නේ මොකද්ද? ඔයාලා බලනවා ඇති ඇයි මේ ජපන් භාෂාවට මෙච්චර හෝඩි ගොඩක් කියලා. ඉතින් අපි බලමු ඇයි ඒ ජපන් භාෂාවේ හෝඩි 3ක් තියෙන්නේ කියලා. හරි. බලන්න හිරගනා හෝඩිය. හිරගනා හෝඩිය කියලා කියන්නේ ජපන් භාෂාවෙම බිහි වෙච්ච වචන පමණක් ලියන හෝඩිය තමයි අපි කියන්නේ හිරගනා හෝඩිය කියලා. ඒ කියන්නේ සරලව කිව්වොත් එහෙම ජපන් වචන විතරයි මේ හෝඩියෙන් ලියන්න පුළුවන්. හරි. දැන් ඕක කිව්වහම ඔයාලා බලනවා ඇති මොනවාද මේ ජපන් වචන කියලා. හිතන්නකෝ ටෝකියෝ කියන වචනය, ඒ කියන්නේ ටෝකියෝ කියලා කියන්නේ ජපානයේ තියෙන නගරයක නම. ඉතින් එහෙනම් ජපානයේ මේ ටෝකියෝ කියන වචනේ බිහි වෙලා තියෙන්නේ කොහෙද? ජපානයේම බිහි වෙච්ච වචනයක්. එහෙනම් මේක ලියන්න පුළුවන් හිරගනා හෝඩියෙන් විතරයි. හිතන්න සකුරා කියන නම. සකුරා කියලා කියන්නේ ජපානයේටම ආවේනික වෙච්ච මල් විශේෂයක නමක්. ඉතින් මේක පුද්ගල නාමයක් විදිහටත් ගන්නවා. එහෙනම් මේක ලියන්න පුළුවන් වෙන්නේ මොකද? හිරගනා හෝඩියෙන් විතරයි. නමුත් කතගනා හෝඩිය කියලා කියන්නේ වෙනත් භාෂාවකින් ආපු වචන ලිවීම සඳහා භාවිතා කරන හෝඩියක් තමයි. එතකොට මෙතන හිතන්න අපි ගත්තොත් එහෙම සචිනි කියන්නේ ලංකාවේ ළමෙක්ගේ නම. එහෙනම් මේ සචිනි කියන එක අපිට හිරගනා හෝඩියෙන් ලියන්න බෑ. අපි ලියන්න ඕනේ මොකෙන්ද? කතගනා හෝඩියෙන්. හිතන්න පෙන් කියන ඉංග්‍රීසි වචනේ. එතකොට මේක ඇවිල්ලා ඉංග්‍රීසි භාෂාවෙන් එන වචනයක්. එහෙනම් මේක ලියන්න පුළුවන් වෙන්නේ කතගනා හෝඩියෙන්ම තමයි. ඒ වගේම තමයි කන්ජි කියලා අක්ෂර විශේෂයක් තියෙනවා. ඉතින් මේක අහුවහම ගොඩක් ළමයි ජපන් කරන්න ගොඩක් අමාරුයි කියලා හිතලා නවත්තනවා. ඉතින් කන්ජි කියලා කියන්නේ චීනයෙන් ජපානයට ලැබුණු අක්ෂර විශේෂයක්. මේ කන්ජි නම් ගත්තොත් එහෙම ටිකක් අමාරුයි වගේ පෙන්වන්නට මේක ඊටාම සරල ක්‍රමයක් ඔස්සේ ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ඒ කියන්නේ මේක ඉගෙන ගන්නවා නම් අනිවාර්යයෙන්ම කටපාඩම් කරලා ඉගෙන ගන්නවට වඩා ඔයා අවබෝධයෙන් ඉගෙන ගත යුතුම අකුරු